අනුරාධපුර පූජා නගරයේ දකුණු දෙසට වන්නට සුන්දර ඉසුරුමුණි විහාරයට නුදුරින් පිහිටා ඇති අක්කර 20ක පමණ නිස්කලංක භූමියක් ඔබට හමු වේ. අද අප වෙස්සගිරිය නමින් හඳුන්වන මෙම පූජා භූමිය අනුරාධපුර යුගයේ ආරම්භය දක්වාම විහිදී යන අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන පින්බිමකි. ක්‍රිස්තු පූර්ව දෙවන ශතවර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂ 600 පමණ තෙක් විහිදුණු අතීතයක් ඇති මෙම ස්ථානය එදා මහරහතුන් වැඩ සිටි අතිශය පූජනීය ස්ථානයක් ලෙසට සැලකේ. වෙස්සගිරියේ ඉතිහාසය දෙස බලන විට මෙය ක්‍රිස්තු පූර්ව 307 267 කාලයේ රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ නවවන ආරාමයේ ලෙසට වංශ කතාවල සඳහන් වේ. මහින්දාගමනයෙන් පසු මෙරට ඇති වූ බෞද්ධ පුනර්ජීවනයත් සමග මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණි වෛශ්‍ය හෙවත් වෙළඳ කුලයට අයත් 500ක් දෙනා පැවිදි වී මේ වාසය කළ නිසා මෙයට වෙස්සගිරි නාමය ලැබුණු බව පිළිගැනේ. තවත් ජනප්‍රවාදයකට අනුව රාවණා රජුගේ මුත්තණුවන් වූ විශ්‍රාවාස මුනිවරයා මෙහි වාසය කළ නිසා මෙය එදා විශ්‍රවස් ගිරි ලෙස හැඳින්වුණු බවද පැවසේ. කාලයත් සමග බොහෝ රජවරුන් මෙම විහාරය දියුණු කිරීමට දායක වූහ. වසභ රජතුමා මෙහි උපෝසථකරයක් සාදවා ඇති අතර වෝහානික තිස්ස රජු මෙම විහාරය වටා ප්‍රාකාරයක් ද ඉදි කළේය. ඊළනාග රජුගේ පුත් චන්ද්‍රමුඛ සිව රජු සහ ඔහුගේ අගබිසවද මෙම විහාරයට වැව් සහ ගම්වර පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ. විශේෂයෙන්ම සීගිරි කාශ්‍යප රජතුමා මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර තමාගේ තම දියණියන් දෙදෙනා වූ බෝධි සහ උප්පලා යන අයගේ නාමයන් එකට එක්කොට ඉසුරුමුණි බෝ උපුල්වන් කසුක්කිරි රජමහා විහාරය ලෙසට නම් කර තිබේ. වෙස්සගිරිය භූමිය තුළ ගල්ලෙන් 26ක් පමණ දැකගත හැකි අතර ඉන් ලෙන් 23කම කටාරම් කොටන ලද පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ලෙන් වේ. වැති ජලය ගුහාව තුළට නොයාමට ඉහළින් කටාරම් කෙටීම සහ ගලේම ජල කාණු සකස් කිරීම පැරණි ශිල්පීන්ගේ දක්ෂතාවයට සාක්ෂියකි. මෙහි ඇති ප්‍රධාන ගුහාවක සීගිරි සිතුවම් වලට සමානකම් දක්වන කාන්තා රූප සහිත සිතුවම් දක්නට ලැබේ. මල් අතින්ගත් කාන්තාවන් සහ වඳින ඉරියව්වෙන් සිටින රූප මෙහි දක්නට ලැබෙන අතර මේවා 1972 දී ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි මහතා විසින් සංරක්ෂණය කරන ලදී. වර්තමානයේ අප වෙස්සගිරිය ලෙස හඳුන්වන මෙම ස්ථානය සැබවින්ම එදා වෙස්සගිරියමද. මෙහි තිබී හමු වූ ශිලාලිපිවල මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ ඉසිර මිනු හෙවත් ඉසුරු මුනිය ලෙසයි. ඒ අනුව බොහෝ පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ අද අප වෙස්සගිරිය ලෙස හඳුන්වන්නේ එදා ඉසුරුමුණි විහාරයේම කොටසක් බවයි. වලගම්බා රජු ආක්‍රමණිකයන්ගෙන් බේරී පලා ගොස් සැඟවුණේද වෙස්සගිරියේ වුවත් රජු පලා ගියේ නගරයේ උතුරු දිශාවටයි. නමුත් වර්තමාන වෙස්සගිරිය පිහිටා ඇත්තේ නගරයේ දකුණු දිශාවෙනි. මේ නිසා සැබෑ වෙස්සගිරිය අනුරාධපුරයට උතුරින් පිහිටා තිබිය යුතු බවට මතයක් පවතී.
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ නියම වෙස්සගිරිය දඹුල්ල ප්‍රදේශයේ විය හැකි බවයි. එසේම මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් අනුමාන කරන්නේ ගල්ගමුව දිවුල්ගනේ කදුරුවැව ප්‍රදේශය සැබෑ වෙස්සගිරිය විය හැකි බවයි. සැබෑ වෙස්සගිරිය කුමන ස්ථානයක තිබුණත් අද අප හඳුරන මෙම භූමිය අතිශය පෞරාණික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් පිරිබිමකි. විහාර භූමියේ මුලින්ම හඳුනාගත හැක්කේ මාර්ගයට ආසන්නයේ දැකිය හැකි බෝධිඝරයයි. සිව් දෙසින්ම පිවිසිය හැකි ලෙස සකසන ලද සිව්රැස් මෙම බෝධිඝරය මධ්‍යයේ පැරණි බෝධීන් වහන්සේ රෝපණය කළ බෝකොටුව හඳුනාගත හැක. සිංහල බෝධි වංශය තුල ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පළමු ශාඛා 8 නම වූ අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් කසුම්ගිරි විහෙරෙහි රෝපණය කරවා තිබේ. මෙය ඉසුරුමුණිය ලෙසට හඳුනාගෙන ඇති අතර වෙස්සගිරියටද ඉසුරුමුණිය නම භාවිත කර තිබීම හා කාශ්‍යප රජු ප්‍රතිසංස්කරණය කර වූ බෝඋපුල්වන් කසුම්ගිරිය නාමය අනුව බලන කල අෂ්ටඵල බෝධීන් වහන්සේ රෝපණය කරවා ඇත්තේ වෙස්සගිරියේ බව සිතිය හැක. මෙය ඉසුරුමුණිය ලෙසට හඳුනාගෙන ඇති අතර වෙස්සගිරියටද ඉසුරුමුණිය නම භාවිත කර තිබීම හා කාශ්‍යප රජු ප්‍රතිසංස්කරණය කර වූ බෝඋපුල්වන් කසුම්ගිරිය නාමය අනුව බලන කල අෂ්ටඵල බෝධීන් වහන්සේ රෝපණය කරවා ඇත්තේ වෙස්සගිරියේ බව සිතිය හැක. වෙස්සගිරියේ මෙම බෝධිඝරය ඒ පුරාණ අෂ්ටඵල බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානයයි. මේ සමීපයේ ඇති පැරණි සිරිපතුල්ගල් අනුව අනුරාධපුර මුල් යුගයේ නිර්මාණයක් බවට තහවුරු වේ. බෝකොටුව සමීපයේ ගඩොලින් තනන ලද තරමක් උස් වේදිකාව මල් ආසනයක් විය හැක. මෙය වටා පිහිටුවා තිබූ ගල් කණුවල අවශේෂ අද පවා දැකිය හැක. වෙස්සගිරියට අයත් භූමිය උතුරු දකුණු දිශානුගතව විහිදී ගිය පර්වත තුනකින් යුක්ත වන අතර එම පර්වත ඇසුරේ කළ ආරාමික ඉදිකිරීම් උතුරු ආරාම සංකීර්ණය, මධ්‍යම ආරාම සංකීර්ණය හා දකුණු ආරාම සංකීර්ණය ලෙස අද හඳුනාගත හැකිය. මෙම ආරාම සංකීර්ණයේ වැඩිම ගල්ලෙන් ප්‍රමාණයක් හඳුනාගත හැකි වන්නේ මධ්‍යම ආරාම සංකීර්ණයේය. ලෙන් 13ක් මෙම සංකීර්ණයට අයත් වන අතර එම ලෙන්වල පැරණි සිතුවම් කොටස්ද හඳුනාගත හැකිය. උතුරු දකුණු දිශානුගතව විහිදී ගිය පර්වත වැටිය හරහා ගමන් කළ හැකි
ප්‍රධාන ලෙනක ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට පමණ අයත් සිතුවම් කොටස් කිහිපයක් හඳුනාගත හැකි අතර ඒවා අද වන විට බොහෝ සෙයින් විනාශයට පත්ව තිබේ. එක් සිතුවමක දේවතා රූපයක කොටසක්ද අනෙක් සිතුවමේ මල් අතින්ගත් කාන්තා රූපයක කොටසක්ද දැකිය හැකිය. මේවා සීගිරි සිතුවම් සම්ප්‍රදායට නෑකම් කියන්නේ. මෙම සිතුවම් ලෙන තුල පිහිටි ගලෙහිම සකස් කරන ලද සඳකඩ පහනක්ද දැකිය හැකිය. මධ්‍යම ලෙන් සංකීර්ණයේ ඉහළ පර්වතයේ කටාරක් කොටා සකස් කරන ලද ප්‍රමාණයෙන් තරමක් විශාල ලෙන් කිහිපයක් හඳුනාගත හැකිය. මෙම ලෙන් තුල ගලෙහිම සකස් කරන ලද ආසන කිහිපයක් හඳුනාගත හැකි අතර වැසි ජලය ලෙන තුලට කාන්දු නොවන ලෙස ගලෙහිම සැකසූ ජල කාණුද දැකිය හැකිය. මෙම පර්වතය මත ආරාම සංකීර්ණයක් පැවති බවට සාධක හඳුනාගත හැකිය. ඒ අතර මීටර 60ක පමණ විස්කම්භයකින් යුතු ස්තූපයක්, ගන්ධකුටි සම්ප්‍රදායෙන් යුතු මීටර 20ක් දිග, මීටර 15ක් පමණ පළල පිළිමගයක් සහ මීටර 18ක දිගකින් හා මීටර 16ක පළලකින් යුතු උපෝසථ ගරයක්ද හඳුනාගත හැකිය. මධ්‍යම ආරාම සංකීර්ණයට අයත් ප්‍රධාන දාගැබ පහළ මළුවේ තරමක් උස් වේදිකාවක් මත දැකිය හැකිය. එය තවමත් පුරාවිද්‍යා කැණීම් කර සංරක්ෂණය කර නොමැත. ප්‍රමාණයෙන් තරමක් විශාල මෙම දාගව හා ලෙන් සංකීර්ණය අතර මාවත තරමක් පුළුල්ව මනා ලෙස සකසා තිබෙනු දැකිය හැකිය. දකුණු විහාර සංකීර්ණය ගල් ලෙන් 11කින් යුක්ත වන අතර එම ලෙන් අතර ගල් කුළු වලින් වට වූ සුවිශේෂ ලෙනක් හඳුනාගත හැකිය. ඉදිරිපස බිත්ති බැඳ ගලින් කළ උළුවහු තබා මනාව සකසා ඇති මෙම ගල් ලෙන ඉදිරිපස මළුවක්ද සකසා තිබේ. ගල්කුළු වලින් වෑස්සෙන වැසි ජලය මෙම මළුව හරහා ක්‍රමානුකූලව බැස යන ලෙසට කාණු පද්ධතියක්ද දැකිය හැකිය.
මෙම ලෙන ආරාම සංකීර්ණයේ වැඩ සිටි ප්‍රධාන භික්ෂූන් වහන්සේගේ පරිහරණය සඳහා යොදා ගන්නට ඇතැයි සැලකෙන අතර මේ සමීපයේ තරමක් විශාල කැසිකිලි ගලක්ද දැකිය හැක. මෙම ලෙන තුලද බ්‍රාහ්මී අක්ෂරයෙන් යුතු ලෙන් ලිපියකි. උතුරු පර්වතය ආශ්‍රිතව පැරණි ස්තූපයක නටබුන් හඳුනාගත හැකි අතර මේ පර්වතය ආශ්‍රිතව ලෙන් හඳුනාගත නොහැක. ඔබ අනුරාධපුරයේ සංචාරය කරන විට ඉතා පහසුවෙන් ළඟා විය හැකි නටබුන් අතර අතීතයට එබී බැලිය හැකි මෙම සොඳුරු ඉසව්වට ගොස් මතකයක් පමණක් රැගෙන ඒමට අමතක නොකරන්න.